තෙරුවන් සරණයි. උතුම් පොසොන් පොහෝ දින අපි මේ අද ඉන්නේ. අද දවසේදී ලංකාදීප ඔන්ලයින් පොහෝ දින සාකච්ඡාවට ගෞරවයෙන් අපි නමස්කාර පූරකව පිළිගනු ලබනවා. පූජ්‍ය හැවනේ ඉන්දවංශ හිම්පාණන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ නිරන්තරයෙන් අපිට අවවාද අනුශාසනා ලබා දෙනවා මේ උතුම් පොසොන් පොහෝදා. මං අහන්නට කැමති අපේ හාමුදුරනේ ඔබ වහන්සේම ලියපු එක් වාක්‍යයක් සම්බන්ධයෙන් මේක අද දවසේදී අපිට හරිම වැදගත් වෙනවා. ප්‍රියතම මිනිසුන් සමග සිනාසී කතා කරන්න, නොගැලපෙන මිනිසුන් සමග සිහිබුද්ධියෙන් කතා කරන්න, ව්‍යාජ මිනිසුන් සමග කතා කිරීමෙන් වළකින්න. මේක හරි අපූර්ව උපදෙසක්. අද දවසේදී අපිට හරිම අමාරුයි මේ සමාජයේ අපේ හාමුදුරනේ මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට. මෙන්න මේ ගනුදෙනු කියන මේ වචන දෙක තුලම අපි ගැටෙනවා, විවේචනයට ලක් වෙනවා, ඒ වගේම අපි වැටෙනවා. සමහර වෙලාවට අපි අපේ ජීවිතේ පවා අත්හරින්නට මෙන්න මේ ගනුදෙනු මිනිසුත් එක්ක කරන්නා වූ ගනුදෙනු අපේ ජීවිතයට එතරම් හාමුදුරනේ වැදගත් වෙනවා සමහර අවස්ථාවලදී. අද දවසේදී අපේ මේ ධර්ම සාකච්ඡාවෙන් මේ දේ අපිට පහදා දෙන්න අපේ හාමුදුරනේ. අපේ ජීවිතේ ගැළපෙන මිනිස්සුනේ ඉස්සලාම තොරන්න ඕන. දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා ගැළපෙන මිනිස්සයා කවුද තෝරගත්තේ? රටේ රජතුමානේ. රටේ රජතුමා. හැබැයි එයාත් ගැළපෙනකන් හිටියා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කරාට මේ බුද්ධ ආගම ස්ථාපිත කරන්න බැරුව ගියා. ඒකට හේතුව ඒ කාලේ හිටියේ රජතුමා ගැලපෙන්නේ නැහැ. අනික මිනිස්සුත් ගැලපෙන්නේ නැහැ, බුද්ධිය මදි. බුදුහාමුදුරුවෝ බැලුවා තව අවුරුදු 236කින් තමයි මම පිරිනුවන් පාලා මේ ශ්‍රී ලංකා දීපයට මේ බුදුදහම රැගෙන එන්න ගැලපෙන මිනිස්සු හම්බෙන්නේ කියලා. ඉතින් ඒ දහම ගෙනෙන්න ගැලපෙන කෙනා තමයි මිහිඳු මහරහතන් වහන්සේ සහ ඒ ලබා ගන්න පුළුවන් ගැලපුණු කෙනා තමයි දේවානම් පිරිස රජුරු. ඉතින් ඒ ගැලපෙන මිනිසුන් සමග බොහොම ප්‍රඥාවන්ත සාකච්ඡාවක් සිද්ධ වුණේ. අප ප්‍රශ්නේ ඥාති ප්‍රශ්නෙත් එක්ක ප්‍රඥාව. ඇත්තරම පොසොන් පණිවිඩය කියන්නේම ප්‍රඥාවයි. මිනිස්සුන්ට අඳුරෙන් එළියට ගෙනාපු කතන්දරේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අපිට යමක් කතා කරන්න, සාකච්ඡා කරන්න, සිනාසෙන්න අපිට ප්‍රිය පුද්ගලයෝ ඉන්න ඕන. අපිට ගැළපෙන අය. ඒ හින්දා අපිට හැමෝම අපේ ජීවිතේ ගැළපෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ හින්දා මේ විශේෂයෙන්ම අපි ජීවත් වෙනකොට ඇත්තටම අපිට ප්‍රිය මිනිස්සු කියන අය ඉස්සලා අපිට යම් තාක් දුරටවත් අපි තෝරා ගන්නට ඕන. එහෙමයි. ඉතින් ඒ හින්දා ප්‍රිය මිනිසුන් සමග සිනාසී අපි කතා කරන්න ඕන. ඒ කතා කරද්දී ඒ මිනිස්යාගෙන් අපිට වරදක් වේද? ඒ මිනිස්යාට අපෙන් වරදක් වේද කියලා අවබෝධයෙන් අපි ඒ ජීවිතය ගත කරන්න ඕන. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ලොකුම උදාහරණ දෙන්නේ ප්‍රිය මිනිසෙක් කරගත්තා මිහිඳු මහරහතන් වහන්සේව. හැබැයි අශෝක රජතුමාගේ ප්‍රියතම මිනිසෙක් තමයි අපේ දේවානම් පිරිස රජුරු. ඉතින් ඒ නිසා ඒ ප්‍රියභාවය ඒ එකමුතුව හින්දා තමයි ලංකාවට විශේෂයෙන්ම මේ බුදුදහම ස්ථාපිත කරන්න හැකියාව ලැබුණේ. දැන් ඔය අපිට අපේ ජීවිතේ බොහෝ වෙලාවට හාමුදුරනේ ප්‍රිය මිනිස්සු හම්බ වෙනවා හරි අඩුයි. බොහෝ වෙලාවට අපිට නොගැලපෙන මිනිසුන් සමග තමයි අපිට ගැටෙන්නට සිද්ධ වෙන්නේ. ඒත් සමහරවිට අපිට කරන්න දෙයක් නැති වෙනවා. අපි කොහොම හරි එහෙම ගැටිලා හරි සමහරවිට අපිට ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථාවලදී කොහොමද අපි මේ හැල හැප්පීම එක ඉදිරියට යා යුතු? අපේ ජීවිතේ සංසාර බැඳීම් විදිහට අපිට සෙනෙහස දක්වන මිනිස්සු ඉන්නවා. ජීවිතයේ මොනම අවස්ථාවකවත් පැනලා යන්නේ නැහැ ඒගොල්ලෝ. අනිවාර්යයෙන්ම දුකේදී සැපේදී ඉන්න මම දන්නේ මගේ ජීවිතේ ඉන්නවා 4-5 දෙනෙක්වත් ඉන්නවා. හැබැයි ඒ ජීවිත කාලෙම හැම ප්‍රශ්නකදීම මොන ප්‍රශ්නයක් වුණා දාලා ගියේ නැති අය. හැම කෙනෙකුටම ඉන්නවා. මම හිතන්නේ අඩුම තරමේ දෙන්නෙක්වත් ඉන්නව නෑ කියන්න බෑ. අඩුම තරමේ අම්මා තාත්තා හරි ඉන්නවනේ. ඒ හින්දා මේ ඒ වගේ තමයි අපේ මගේ ජීවිතය ගත්තොත් එහෙම මගදී හැලිච්ච අය ගොඩක් ඉන්නවා. අපි දාලා ගියා පොඩි ප්‍රශ්නවලට පොඩි දේවල් වලට අපි දාලා ගියා කතා කරන්නේ. හැබැයි ඒ වගේම තමයි අපිට තව හම්බ වෙනවා මිනිස්සු.
රැල්ලක් යනකොට රැල්ලක් එනවා වගේ අපිට මිනිස්සු හම්බ වෙනවා. ඒ වගේම ඒ අයත් අනාගතේ අපිව දාලා යන්න හලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි නිතරම කල්පනා කරන්න ඕන මේ අපි ළඟ ඉන්න මිනිස්සු අපිට හෙට නැති වෙයි. ගොඩක් වෙලාවට අපිට මිනිස්සු ආදරය කරන්නේ අපෙන් වාසියටනේ. එහෙමයි. වාසිය කියලා කියන්නේ තාත්තෙක්ට දරුවෙක් ආදරය කරන්නේ ඇයි? තාත්තගේ ලැබෙන සෙනෙහසට. තාත්තගේ ලැබෙන කියන්නේ ආරක්ෂාවට. තාත්තගේ ලැබෙන එයාගෙන් ලැබෙන ආර්ථික වාසිය වලට. තාත්තගෙන් ලැබෙන සමාජ පිළිගැනීම වලට පංගුවත් තාත්තලාගේ. ඒ වගේ කරුණු කාරණා නිසා ඒ වාසියට නෙමෙයිද දරුවෙක් තාත්තෙක් ආශ්‍රය කරන්නේ. හරි ඔය තාත්තගෙන් ඔය සෙනෙහස රැකවරණය එතකොට තාත්තකින් ලැබෙන සමාජ පිළිගැනීම ආදී දේවල් නැති වූ කල දරුවෝ තාත්තව පැත්තකට දාන්නේ නැද්ද? අපිට ඔය වගේ තාත්තලා වැඩක් නැහැ කියන්නේ නැද්ද? අපිට ඔය තාත්තකින් හිටියත් වැඩක් නැහැ කියන්නේ නැද්ද? ඔය වගේ තාත්තලා පොල් පිත්තකින් කපා ගන්න පුළුවන් කියන්නේ නැද්ද? ඇත්තටම අම්මෙක්ට උනත් එහෙමයි. අම්මෙක් දරුවෙකුට උනත් එහෙම තමයි. දරුවෝ අනේසි විදිහට හැදුනොත් එහෙම දරුවෝ පෞකාර විදිහට මදන්න බැරි වුණොත් එහෙම අම්මලා අතාරින්නේ නැද්ද? ගොඩක් වෙලාවට එහෙම සදාටම ජීවිතේ උනත් පුජා කරන්න පුළුවන් අම්මලා ඉන්නවා. ඒකට ගොඩක් අතාරිනවා. දැන් ආදරයක් බලන්නකෝ, ප්‍රේමවන්තයෙක් බලන්නකෝ. ප්‍රේමවන්තියගේ ආදරය ලැබෙන තරමට, එයාගේ රූපේ ලස්සනව ලැබෙන තරමට, එයාගෙන් ආර්ථික වාසි ලැබෙන තරමට. එතකොට එයා ළඟ ඉන්නකොට එයාට දිදුලන බව ලැබෙන තරමට. එතකොට එයා කාවත් ආශ්‍රය කරන්නේ නැති තරමටම තමන්ටම සේනස දක්න තරමටම ප්‍රේමවන්තයෙක් ආදරවන්තියට ආදරේ. ඒක නැති වුණ ගමන් මොකද වෙන්නේ? ඊට පස්සේ අතහැරලා දායි, එයාගේ දුර්වලතා එළියට දායි. ඊට පස්සේ එයාගේ මොකක් හරි හදලා මරලා දායි. ඔය වගේ තත්ත්වයටපත් වෙනවනේ. මම නම් කියන්නේ මේ ලෝකේ හැමෝම අපිට ආදරය කරන්නේ ගොඩාක් වෙලාවට අපෙන් වාසියට. අපේ වාසිය කියන එක වරද්ද හිතන්න එපා. මොනවා හෝ අපෙන් ලැබෙන දෙයකට මේ ලෝකේ මිනිස්සු ආදරය කරන්නේ. ඒක පිළිගන්නවද? ඔව් අනිවාර්යයෙන්. ඒ නිසා මේ යාළුවෙක් වුණා. යාළු මිත්‍රකම් අයින් කරගන්නේ. මිත්‍රකම් අයින් කරගන්නේ ඒ යාළුවගෙන් අනිත් යාළුවට බලාපොරොත්තු දෙන්න නොලබෙන හින්දා. ඒ නිසා මේ අපි හැමතිස්සෙම කල්පනා කරනවා මගෙන් වාසියක් තියෙනකම් මිනිස්සු මට සෙනෙහස ආදරය දක්වයි. දැන් අපේ ජීවිතෙත් එහෙම තමයි. අපි මේ මෙහෙම ඉන්නකොට අපි මිනිස්සු කොච්චර අපිට ගරු කරනවද, හොඳට ඉන්නවද, අපිව බලාපොරොත්තු වෙනවද, අපි වැඩ ගන්න බලනවද, අපෙන් පොඩි මිස්ටේක් එකක් කළා බලන්නකෝ. අපිට සියල්ල අහිමි වෙලා යනවානේ. සියල්ල අපි අතහැරලා දාලා යනවානේ. අපි ගණන් ගන්න නැති යනවානේ. අන්තිමට ගෙදර අම්මා තාත්තා, ගෙදර ඉන්න බලු කුක්කා ඔය වගේ කට්ටිය විතර ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕන මේ ළඟ ඉන්න කෙනා මට කොයි විදිහට අහිමි වෙයිද දන්නේ නැහැ කියලා. අපේ හැඟීම් කෙසේ හෝ අපි අපේ ආගමේ විදිහට නේද අපේ හාමුදුරුවනේ පාලනය කරගත යුතු වෙනවා. අපිට හාමුදුරුවනේ කෙතරම් හිත් රිදෙන දේවල් සිදු වුණත් අපිට දරාගන්නට සිද්ධ වෙනවා නේද මේ ආත්ම භවය තුළ අපි අර කිව්වාසේ පෙර කර්මයක් අපිට පරිසම් දෙනවා නම් කෙසේද අපි මුහුණ දිය යුතු? අපි මේ යම් කිසි හිතන්නකො සමාජ සේවය කියලා. සමාජ සේවය කරද්දී කවදාවත් සමාජයට සේවය කරන්න එපා. සමාජයට සේවය කරන්න එපා. මට කරගන්න. ඒ කියන්නේ මේ සමාජයත් එක්ක සමාජයට යම් කරන දේවල් සේරම මට කරනවා කියලා හිතා ගන්නවා. දැන් මේ මම මගේ ජීවිතය තුළ මේ ගොඩාක් වෙලාවට මා වුණත් ප්‍රතික්ෂේප වුණු තැන් තියෙනවා. මගේ ජීවිතේ මාව පාරට වැටුණු තැන් තියෙනවා. ඒ වුණාට මං කවදාවත් මම කරන කිසිම වැඩක් නැවැත්තුවේ නැහැ. සමාජ අපවාදාවත් මම නැවැත්තුවේ නැහැ. ඒකට හේතුව මං කවදාවත් සමාජයට කරන්නේ නැහැ. මම කරගන්නේ මට. දැන් ඔබතුමිය හැමතිස්සෙම කල්පනා කරන්න ඕන මේ කොච්චර සමාජයට කර සමාජයෙන් මට කිසිම නැහැනේ මේ ප්‍රතිඵලයක් පංගුවක් කර ගරුත්වයක් අපිට මේ කොච්චර කරත් අන්තිමට එච්චරයි වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි මේ කරන හැම දෙයක්ම විශ්වය බලාගෙන ඉන්නේ. මේ විශ්වය අපිට නියම ගෞරවය මේ විශ්වය මේ ස්වභාව ධර්මයේ නියම ආශිර්වාදයේ වෙලාවට කරනවා. ඒ හින්දා හැමතිස්සෙම කල්පනා කරන්න ඕන කාගේවත් කිසිම දෙයක් බලාපොරොත්තු නෙමෙයි මං කරගන්නේ මටයි. එතකොට මේ සමාජයට අපි නොදැනුවත්ව විශාල සේවාවක් සිද්ධ කරනවා. හැබැයි සමාජය අද කොච්චර හොඳ කිව්වත් හෙට අපිට බයින්න පුළුවන්. ඉතින් ඒක තමයි ස්වභාවය. මේ කටින් කියන මිනිස්සුන්ගේ වචන පොඩ්ඩ බැරිද වෙනස් වෙනවනේ. ඒ හින්දා අපේ ජීවිතේ මම දෙන එකම උදාහරණය තමයි තමන් අනිවාර්යයෙන්ම සමාජයට කරන්න යන්න එපා. තමන්ට කරගන්න.
එතකොට අපිට ගොඩාක් මේ ලෝකෙ වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා මේ එහෙම හිතලා අපිට ගොඩාක් වෙලාට හිත පාලනය කරගන්න පුළුවන්. එතකොට අපෙන් කියන රාජකාරි සියල්ල මේ විදිහට කරගන්නත් පුළුවන්. මන් දන්නේ මගේ ජීවිතේ මේ දැන් අපි ඉස්සලා කතා කරා වගේ මේ කරන පින්කම් අවුරුදු ගාණක් කරන්නේ. මොකද මං කවදාවත් කාගේවත් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒව නිකන් වෙලාවකට හිස් වෙලා යනවා, පොස් වෙලා යනවා. අද මේ ලංකාවේ පූජනීය තත්ත්වයට පත් වෙච්ච අය, ප්‍රශංසා ලැබුව අය පොඩි පොඩි වැරදි වලට පේනවනේ. සාම් කිසි වැරදි තත්ත්වයක් නිසා අද මුළු ලෝකයක් ගරහන අවස්ථා දෙනවා. අපිටත් ඒ අවස්ථාව වෙයි. ඒ වෙලාවට අපිට හරියට කලගිරේ දුක හිතෙයි. ඒ වෙලාවට වේලාසනම දරන් ඉන්නවන පෙර සූදානමින් අපිටත් මේ ටික වෙයි. එහෙමයි. ඉතින් උතුම් පොසොන් පෝදින මෙය තමයි අපිට ලබා දිය හැකි උතුම්ම ධර්ම දානය නේද අපි හාමුදුරනේ. අපේ හිත හදා ගැනීම සහ අපේ හිතේ හැඟීම් පාලනය කරගෙන අපි කොහොමද ධර්මානුකූලව ජීවත් වෙන්නේ කියන කාරණේ එහෙම නේද අපි හාමුදුරනේ.